සුලිකුණාටුවෙන් ගංවතුරෙන් සහ නායයාම් වලින් ව්‍යසනයට පත්වලා ඉන්න ව්‍යාපාරිකයන්ට විශේෂයෙන්ම දේපළවලට සිදු වී තිබෙන හානි සහ අදාළ කරන වන්දි ලබා දීම සඳහා වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවගේ ප්‍රධානත්වයෙන් සියලුම රක්ෂණ ආයතනවල සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එම සාකච්ඡාවේදී දැනගන්නට ලැබුණු වැදගත්ම කාරණාව තමයි සියලුම රක්ෂණ ආයතන විසින් එකහෙලා දන්වා සිටියේ මෙම ව්‍යසනයට පත් පුරවැසියන්ට ව්‍යාපාරිකයන්ට දේපළ හානි සහ ජීවිත වෙනුවෙන් අවශ්‍ය කරන වන්දි ලබා දීම සඳහා ඉතාමත් කඩිනම් ක්‍රමවේදයක් සූදානම් කරලා තියෙන බව එම ක්‍රමවේදය තුළින් කුඩා පරිමාණයේ ලාභානි සඳහා කඩිනමින් අවශ්‍ය වන්දි මුදල සම්පූර්ණයෙන් ලබා දීමටත් වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙන බව දැනගන්නට ලැබුණා. ඒ වගේම විශාල ප්‍රමාණයේ වන්දි වලට ලැබෙන විස්තර පිළිබඳව මූලික තොරතුරු ඇගීමකින් පසුව ඒ සඳහා අවශ්‍ය කරන වන්දි මුදලෙන් යම් කිසි කොටසක් කඩිනමින් ලබා දීමටත් වැඩ කටයුතු සූදානම් කරන බව රක්ෂණ පිළිබඳ නියාමන කොමිෂන් සභාව තුලින් අපිට දැනගන්නට ලැබුණා. ඒ සඳහා වැඩපිළිවෙලක් සූදානම් කර කඩිනමින් මුදල අමාත්‍යාංශව දැනුවත් කිරීමට සහ විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාව මහ ජනතාව දැනුවත් කරන්නට අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කරන බව දැනගන්නට ලැබුණා.